කවුද කැමති තේ වෙලාවට මෙන්න මේ වගේ කේක් එකක් හරි ඉක්මනින් හදාගන්න? මේකේ තියෙන විශේෂත්වය තමයි මේ කේක් එකට අපි උකු කිරි එකතු කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ කියන්නේ ටින් කිරි කියලා, රසකල කිරි කියනවා, ටින් කිරි කියනවා. අන්න ඒ උකු කිරි එකතු කරලා තමයි හදාගන්නේ. ඉතින් මාරම රසයි මේ විදිහට හදාගත්තාම. එන්නකො බලන්න අපිට මොනවද ඕන වෙන්නේ කියලා. මම මේ හැමදේම ග්‍රෑම් 125 ගානේ තමයි අරගෙන තියෙන්නේ. මං අරගෙන තියෙනවා පාම් පිටි. මම පාම් පිටි ග්‍රෑම් 10ක් විතර වැඩිපුර අරගෙන තියෙනවා. ඒ කියන්නේ 135ක් 140ක් විතර. ඒකට බේකින් පවුඩර් තේ හැඳි එකක් අරගෙන තියෙනවා. ඉතින් කලරින් අරන් තියෙනවා මේ පාට දෙකෙන්. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. කලරින් අවශ්‍ය නැහැ. ඊට පස්සේ මං සීනි 125යි, බටර් ග්‍රෑම් 125යි මෙන්න මේ විදිහට ෆ්‍රෙෂ් වැනිලා එකක් අරන් තියෙනවා. ටින් කිරි, ඒ කියන්නේ උකු කිරි අරගෙන තියෙනවා ග්‍රෑම් 25ක් විතර. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේස හැඳි 3ක් විතර අරගන්න. ඉතින් බටර් එක හොඳට මේ විදිහට බීට් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකට සීනි එකතු කරගන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් කේක් එකක් හදන ක්‍රමයම තමයි. ඉතින් මෙතන මගේ අතින් එක පුංචි වරදක් වෙනවා. මම බටර් එක කාමර උෂ්ණත්වයේ තියලා නෙමෙයි අරගෙන තියෙන්නේ. ඒක නිසා මම ඕගොල්ලන්ට කියලා දෙන්නම් කේක් එකට වෙන පුංචි හානියක්. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම්ම මාත් එක්ක ඉන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් මොකද්ද මගේ අතින් වුණ වරද නිසා සිදු වුනේ කියන එක බලාගන්න. ඊට පස්සේ ඉතින් මේක හොඳට බීට් කරන්න ඕනේ. මෙන්න මේ විදිහට ස්පැචුල එකකින් මිශ්‍ර කරලා හොඳින් බීට් කරගන්න ඕනේ සීනි ටික බීට් වෙනකම්. ඊට පස්සේ අපිට පුළුවන් අපේට අවශ්‍ය දේවල් එකතු කරන්න. ඉතින් මම FR Diaries channel එකට දාලා තිබුණා කේක් එකක් හදනකොට අපේ අතින් වෙන වැරදි ඒවා නිවැරදි කරගෙන කොහොමද කේක් එකක් හදන්නේ කියලා මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගෙනාවා. ඒකෙදි කෙනෙක් මගෙන් අහලා තිබුණා ඇයි වැඩිපුර පාන් පිටි එකතු කරන්නේ කියලා. ඉතින් ඇත්තට මේක මම කරන දෙයක්. ඒකෙන් කේක් එකට හොඳ සොෆ්ට් ගතියක්. ඒ වගේම අර අපි බලාපොරොත්තු වෙන පර්ෆෙක්ට් කේක් එකක් හදාගන්න පුළුවන්. ඉතින් ගොඩාක් වෙලාවට අපි එළියෙන් කේක් කෑවහම කියනවනේ ඒ කේක් එකේ හොඳ ෆිනිෂින් එකක් තිබුණා, හරි ලස්සනට තිබුණා කියලා. අන්න ඒක අපිට ගන්න පුළුවන්. අනිත් දේ තමයි කේක් එක හොඳට, ඒ කියන්නේ බහින්නේ නැතිව හදාගන්න පුළුවන්. ඉතින් ඒකට කේක් එකක් බහින්නේ නැතිව හදාගන්න අපිට ගොඩක් දේවල් බලපානවා. ඉතින් නමුත් මේ විදිහට පිටි ටිකක් වැඩිපුර එකතු කරන එකෙන් අපිට සාමාන්‍යයෙන් විදියට හදනවට වඩා හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඉතින් මගෙන් එහෙම අහපු එක්කෙනාටත් එක්ක තමයි මං ඒ උත්තරේ ඔයගොල්ලන්ට අරගෙන ආවේ. අනිත් දේ තමයි ගොඩක් දෙනෙක් අහනවා බිත්තර දාලා බීට් කරාට කමක් නැද්ද කියලා. කිසිම ප්‍රශ්නයක් නැහැ. බිත්තරේ දාලා අපිට පුළුවන් තප්පර කීපයක් බීට් කරන්න. ඉතින් මේ කළු පාටේ තිබුණේ ෆ්‍රෙෂ් වැනිලා එක. ඒක දානකොට ඒ විදිහ තමයි. ඉතින් ඇත්තටම අපි සාමාන්‍යයෙන් වැනිලා කියලා පාවිච්චි කරන්නේ මේ ෆ්‍රෙෂ් වැනිලා එකෙන් හදන දෙයක්නේ. ඉතින් මේ ෆ්‍රෙෂ් වැනිලා එක ගන්න තියෙනවා නම් ගොඩක් සුවඳයි. ඒ වගේම තමයි හොඳ නැවුම් රසයක් එනවා කේක් වලින්. මම දන්නේ ලංකාවේ මේක මේ විදිහට ගන්න තියෙනවද කියලා. ඉතින් ටිකක් මිල වැඩි. නමුත් මෙහෙදි නම් අරගන්න පුළුවන්. පාන් පිටි දාලත් මම තප්පර කීපයක් ඒක හොඳට මිශ්‍ර වෙන්න බීට් කරගන්නවා. කේක් එකට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ එහෙම බීට් කරා කියලා. මොකද මම කේක් හදන්න ගත්ත මුල් කාලේ ඉඳලම මේ විදිහට තමයි කේක් එක හදාගන්නේ. ඊට පස්සේ මේ උකු කිරි ටික එකතු කරනවා. ඉතින් මේ වෙලාවේ ඕගොල්ලොන්ට පුළුවන් යෝගට් එකතු කරන්න. හැබැයි මේ උකු කිරි එකතු කරන එකයි යෝගට් එකතු කරන එකේ රසයේ පුංචි වෙනසක් මතු වෙනවා. මොකද මේක ටිකක් රසය වැඩි. නමුත් ඕගොල්ලන්ට පුළුවන් යෝගට් එකතු කරන්න. ඉතින් යෝගට් ගන්නව නම් යෝගටුත් ඕගොල්ලන්ට පුළුවන් මේස හැඳි 2ක 3ක ප්‍රමාණය අරගෙන එකතු කරලා හදලා බලන්න. හොඳ රසයක් එනවා. ඉතින් මම මේක කලස් 2කට දාගන්න නිසා මේ විදියට කහ පාටයි ඊට පස්සේ රතු පාටයි එකතු කරලා හදා ගන්නවා. ඉතින් මං කැමති නිසා මං ඒ වෙලාවෙ එහෙම හදාගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලන්ට පුළුවන් මේ බටර් කේක් එක කිසිම කලරින් එකක් එකතු නොකර හදාගන්න. ඉතින් මේක මාරම රසයි.
හොඳ සුවඳයි. මේකට තියෙන එකම විශේෂත්වය අපි මේකට මේ කන්ඩෙන්ස් මිල්ක් එක එකතු කරන එක විතරයි. ඉතින් ඒකෙන් මේකේ රසය හාත්පසම වෙනස් වෙලා හොඳ රසයක්, හොඳ සුවඳක්, හොඳ සොෆ්ට්නස් එකක් එනවා. මං මේ විදිහට නැතිව, ඒ කියන්නේ උකු කිරි එකතු නොකර කේක් හදන විදිහ ඔයාලට මේ channel එකේම ගෙනත් තියෙනවා. මගේ FR Diaries channel එකේ ගෙනත් තියෙනවා. මේක ටිකක් අලුත් විදිහක් නිසා තමයි මේකත් ඔයාලට අරගෙන ආවේ. ඉතින් මම මෙන්න මේ ට්‍රේ එක තමයි ගන්නේ. මේක සාමාන්‍යයෙන් oven එකේ පාවිච්චි කරන්න පුළුවන් ට්‍රේ එකක්. නමුත් දැන් මම මේ අරගෙන තියෙන ප්‍රමාණයට අපිට හැදෙන්නේ කේක් ග්‍රෑම් 500යි. මොකද මම හැම වර්ගෙම ග්‍රෑම් 125යිනේ අරගෙන තියෙන්නේ. එතකොට ග්‍රෑම් 500යි. ඉතින් ග්‍රෑම් 500ට මේ ට්‍රේ එක ටිකක් ලොකු වැඩි. මීට වඩා ටිකක් පළල් ප්‍රමාණය අඩු. ඒ කියන්නේ මේකෙත් මීට වඩා ටිකක් කුඩා ට්‍රේ එකක් ගත්තනම් හොඳ උසකින් ඔයගොල්ලන්ට මේ කේක් එක ගන්න පුළුවන්. ඉතින් මගේ කේක් එකේ උස ප්‍රමාණය අඩු වෙන්න හේතු දෙකක් තියෙනවා. එකක් මේ ට්‍රේ එක. දෙවැනි හේතුව තමයි මගේ බටර් එක කාමර උෂ්ණත්වයේ නොතිබීම. ඉතින් ඕගොල්ලන්ට කේක් හදන්න, කේක් එකක් නිවැරදිව හදන්න කියලා දීපු වීඩියෝ එකේ මම ඔයාලට මේ දේවල් කියලා දීලා තියෙනවා. ඉතින් ඒක ටිකක් ප්‍රැක්ටිකලි පෙන්වන්න ඕන නිසා තමයි මේ වීඩියෝ එකේ අඩුපාඩුත් එක්කම මම ඔයාලට අරගෙන ආවේ. කිසිම ගැටලුවක් නැහැ. ඕගොල්ලන්ට මේ විදිහේ ට්‍රේ එකක හදන්නත් පුළුවන්. මීට වඩා ටිකක් කුඩා ට්‍රේ එකක හැදුවනම් මේට වඩා උස කේක් එකක් අපිට හදා ගන්න පුළුවන්. ඉතින් සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ප්‍රීහීට් කරපු oven එකේ විනාඩි 25ක් 30ක් 35ක් කාලය ඇතුළත මේ කේක් එක බේක් කරලා ගන්න පුළුවන්. ඉතින් අපේ oven එකෙන් oven එකට උෂ්ණත්වය වෙනස් වෙනවා. ඒක නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේ දැන් කේක් එක හදපු ගමන් උණුවෙම තමයි ඔයාලට පෙන්වන්නේ. හොඳ සොෆ්ට් එකට තියෙනවා මේ කේක් එක. හරිම රසයි. ඉතින් අර ෆ්‍රෙෂ් වැනිලා එකතු කරා. ඉතින් කන්ඩෙන්ස් මිල්ක් එකතු කරපු නිසා හොඳ සුවඳක් තියෙනවා. මේ තියෙන්නේ මේ විදිහට හදාගත්ත කේක් එක. මේක හදාගන්න හරිම පුංචි වෙලාවයි ගියේ. ඉතින් උණුවෙන් කේක් කන්න කැමති පිරිසක් ඉන්නවනේ. ඉතින් සීත කාලෙදී අපේ ගෙදර අය හරි කැමති කේක් එකක් උණුවෙන්ම හදලා කන්න. ඉතින් එහෙම කන්න පුළුවන් ගෙදරදී හැදුවොත් විතරනේ. කේක් සම්බන්ධ ගැටලු මගෙන් අහන ඔයාලා හැමෝන්ටම මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඒ වගේම තමයි මගේ FR Diaries, FR Kitchen YouTube channel දෙකම subscribe කරලා bell notification එක on කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඕගොල්ලන්ට බලන්න පුළුවන්. ආයිත් අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනින් ඔයාලව හම්බෙන්න එන්න.